අවාරේ සිරිපා මළුවට අපි කරුණා කරා. මෙන්න අවාරේ සිරිපාදේ මළුව බලන්න. අපි දැන් ඉන්නේ ගෙත්තම්. ආයිබෝවන් කොහොමද වලට? වලට පේනදී මගේ පිටිපස්සෙන් ඉර පායගෙන එනවා. කඳු පන්තියක් එක මේ තමයි සප්ත කන්‍යා කඳු වැටිය. එහෙනම් බලමු මගේ අලුත්ම වීඩියෝ එක අවාරේ සිරිපා කරුණාව. අපි දැන් ඉන්නේ නල්ල තන්දියේ. අපි මෙතනට ඇවිල්ලා පන්සිල් අරගෙන පටන් ගන්න යන අපේ අවාරේ සිරිපා කරුණාව. නල්ල තන්නියෙන් පටන් ගන්නකොට ශ්‍රීපාදේ බෝඩ් එක වෙනදට මේ හරියෙන් යනකොට මේ හරියෙන් කරුණාව පටන් ගද්දි ගොඩක් කෙනෙක් ඉන්නවා. කඩසාප්පු දිනවා. හැබැයි මේ අවාරේ කඩසාප්පු වහලා මම මාර්ගෙ ඉස්සලා තියෙන්නේ. ඉතින් අපි ආරම්භ කරමු කරුණාව. අපේ මේ සිරිපා කරුණාව සාර්ථක වෙන්නයි පඬුරක් පූජා කරගෙන අපි ආයෙ ගමන් කරනවා සිරිපාදෙට. තමයි හැට නල්ල තනි පාරේ තියෙන මකර දොරණ. අපි ආය පලාවද්දල පාරේ කරුණා කරනකොට අපිට හම්බ වෙනවා කුඩාවට හදපු මකර දොරණක්. ඉතින් මේ මකර දොරණ දෙක තමයි සිරිපාද කරුණාවේදී අපි මාවත් දෙකින්ම කරුණා කරද්දී අපිට හම්බ වෙන්නේ. ඒ වගේම තමයි ප්‍රධාන මාර්ග දෙකයි. ඒ තමයි පලාවද්දල රජමාවතයි මේ හැටන් පාරයි. ඒ අතරට දැන් අපේ පරිසරවේදීන් පරිසරයට ආදරය පුද්ගලයෝ පටන් අරගෙන තියෙනවා. කරුණා කරන්න ඉස්සර පැරණිව ගමන් කරපු මාර්ග ගවේෂණාත්මකව නැවතත් දෙහින කන්ද මාර්ගය, මාලිබුඩු මාර්ගය, සඳගල තැන්න හරහා ඒ වගේ වරගත මාර්ග ඔස්සේ ඉහළට කරුණා කරන්නත් දැන් ජනතාව දකින්නතුන් පුරුදු වෙලා තියෙනවා. අපි මේ කරුණා කරන්නේ නොවැම්බර් මාසයේ. නොවැම්බර් මාසයේ කියන්නේ තව මාසයයි තියෙන සිරිපා කරුණාව ආරම්භ වෙන්න, සිරිපා වාරය ආරම්භ වෙන්න. ඉතින් මේ දවස්වල තමයි වැඩ ආරම්භ වෙන්නේ. පාර මේ මාර්ගය සුද්ධ කරන්න, ඒ වගේ පහසුකම් බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම ආරම්භ වෙන්නේ මේ දිනවල. ඉතින් තාම මාර්ගය සුද්ධ කරලා නැහැ. අවාරයේ අන්තිම දවස් ටික අපි මේ සිරිපා කරුණාව කරන්නේ. අවාරේ දියඇලි නම් බොහොමයි. බොහොම උදාරුවට පිරිපුන්ව ජලනවා දියඇලි. ඒ තමයි අවාරේ ස්වභාවය. වැස්ස ලැබිලා ගංගාවල් ඉතිරිලා යන පේන නැති මගේ පිටිපස්සෙන් දියඇලි ගොඩක් කඩාගෙන හැලෙනවා. මේ රතුපාලම ගාව අපි ඉන්නේ. තවුඩට ඓතිහාසික තොරතුරු, පුරා විද්‍යා තොරතුරු සහ භූගෝලීය තොරතුරු එක අපි කරුණා කරමු සිරිපාදේ ඉහළට.
මේ සාදු සාදු. අපි කරුණා කරන බලාපොරොත්තු වෙන යන්න අර ශ්‍රී පාද පද්මයට ඊයේ දවසම මේ ආශ්‍රිත ප්‍රදේශයේ ලොකු වර්ෂාවක් ඇදහිරුණා. නමුත් අපේ වාසනාවට අද උදේ වරුව වැස්ස පායලා අපිට අවස්ථාව දීලා තිනවා අවාරේ සිරිපා පත්මය කරුණා කරගන්නට. අපි බලමු ඊළඟට දැන් අපි ඉන්න සාමචෛත්‍ය ළඟ සීත කඟුල ඉන්දිකටු පාන මහගිරිදඹේ උඩමළුව අපි මේ ටික කරුණා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට රැඳිලා ඉන්න මාත් එක්කම මේ අවාරේ සිරිපා කරුණා. ගමන් සැකයක එකතු වෙලා ඉන්නවා විත් එක. ජපාන් සාමජෛත්‍ය දාපු වෙලාවේ අවාරයට අපි ලස්සනට බලන්න පුළුවන් කඳුපන්තියක් තියෙනවා. දියැලිත් එක්ක. ඒ කඳුපන්තිය වලට මම විස්තර කරොත් ඔයාලට වෙනදී යනවා පළවෙනියක් තියෙන කඳු තුන ගත්තාම පළවෙනියක් තියෙන කන්ද ඒක යකා ඇලු කන්ද. ඊළඟට මෙන්න මේ දියැලිත් එක්ක තියෙන සාමජෛත්‍ය ඉදිරිපිටම තියෙන කඳුපන්තිය මේක බෙල්ලන් බැඳි හෙළ. ඒක තමයි අපිට දැනගන්න ලැබුණේ. ඊළඟට ඔල්පෙන්ටි දියැලි කිහිපයක් එක්ක පහලින් තියෙනවා කඳුපන්තියක්. එහෙම නැත්නම් පර්වතයක්. ඒකට කියන්නේ ඇලිගොඩ කන්ද කියලා. මෙන්න මේ කඳුපන්ති තුනම අපිට දිස් වෙනවා. මෙන්න මේ සාමජෛත්‍ය ළඟට. ඊළඟට අපි සාමජෛත්‍ය පහු කරගෙන අපි ඉහළට කරුණා කරමු සීත කඟුලතාවට. ඊළඟට ජපාන් සාමජෛත්‍ය පහු කරනකොටම අපිට පේන්න තියෙනවා නිස්සංකමල්ල රාජමහා විහාරය. මොකද්ද මේ නිස්සංකමල්ල රාජමහා විහාරය කියන්නේ? නිස්සංකමල්ල රජතුමා සිරිපා කරුණා කර බවට සෙල්ලිපයක සඳහන් බව අපි ඉතිහාසය උගන්වනකොට අපි උගත් ඉතිහාසයේ දක්නට ලැබෙනවා. බොහෝ රජවරු සිරිපාදේ කරුණා කරලා තිබුණාට ලාංකේය රජවරු දෙදෙනෙක් වගේ තමයි සෙල්ලිපවල වගේ සටහන් දක්නට හම්බෙන්නේ. ඉතින් අන්නේ නිස්සංකමල්ල රජතුමා වර්ෂ 1187 සිරිපා කරුණා කළ හපව කරුණා කරනකොට දිමන් නරපු ස්ථානය නිස්සංකලන. අන්න ඒක තමයි මේ නිස්සංකමල්ල රජමහා විහාරයේ විදිහට දැන් අලංකාරවත් විහාරයක් නිර්මාණය කරන්නේ. අපි යන් ඒක බලන්න. මෙන්න මේ නිස්සංකලන ගැන තවත් ජනප්‍රියවක් තියෙනවා. අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේ සිරිපා පත්නේ පිහිටවන්න වැඩම කරා. ඒ වගේම 500ක් රහතන් වහන්සේලා සමග වැඩ සිටි ලෙණක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. කිහිප පොලක්ම මේ දිවා ගුහාව කියලා හඳුන්වන ලෙන් අපිට ලංකාවේ දක්නට පුළුවන්. ඒ වගේම මෙන්න මේ ලෙන ගැනත් යම්කිසි විදියක යම්කිසි මතයක් තියෙනවා. මේ තමයි දිවා ගුහාව කියලා. කෙසේ නමුත් පසු කාලීනව කටාරම් කොටලා ඊට අලංකාරවත් විදිහට භික්ෂුන් වහන්සේලා වැඩ සිටින්න ඇති කියලා විශ්වාසය අපිට තියෙනවා. ඉතින් අපි මෙන්න මේ නිස්සංකලනත් බලාගෙන ඉහළට කරුණා කරමු. අපි ආවා පැටර්න් පාරේ හම්බෙන සීත කඳුල. ඒකේම දක්වලා දිනවා සීත කඳුල. මල්ලදන්නේ ගමන ආරම්භ කළා. ගමන අපි සාමාන්‍ය කඳුලට උස්සේ ඊළඟට වෙනකොට මෙන්න මෙතන ගඟුල තැන්න පහුවෙලා අපිට හම්බ වෙනවා සීත කඳුල. මේ සීත කඳුල හදෙලිච්ච චාරිත්‍ර ගොඩක් තියෙනවා. මොකද මේ අපේ මුතුමිත්තු මෙන්න මේ මාර්ගය තමයි පාවිච්චි කරලා තියෙන්නේ මුලින්ම. මෙන්න මේ වතුරට දාලා මෙතනින් දෝවණය කරගෙන පඳුරු හොදගෙන තමයි මේ සිරිපා කරුණාව වෙලා දෙන්නේ. එතනින් ඉහළට හෙලක තමයි අපිට කරුණා කරන්න තියෙන්නේ. මේ තමයි අපේ
අම්මා ගෙදරින් එනකොට දීපු පඳුරු ටික පුතේ ශ්‍රීපාදේ මේ පඳුරු ටික දාන්න කියලා. අපි මේ පඳුරු ටික හොදගෙන ඒ පුරාණ චාරිත්‍ර විදිහට මේක දෙයි කෑල්ලක් ගාලා තමයි හොදන්න ඕන. ඊට පස්සේ තමයි නැවතත් මෙතන පඳුරක් ගැට ගාලා සමන් දෙවියන්ට පාරහාර වෙලා අපි ඊළඟට කරුණා කරන්නේ. සීතගංගොල කියන්නේ අපි සිතින් වගේම ගතින් පිරිසිදු වෙලා මේ සිරිපා කරුණාව කරන්නේ තමයි අපි මෙතනින් නාලා සිදුවීමක් හදගෙන ඊළඟට කරුණා කරේ. මේ අපාරේ රහයි කෝඩේ ළඟ ළඟ එනවා. ඉතින් අපි පටන් ගමු මෙතන ඉඳලා ඊළඟට කරුණාව. දැන් අපි මෙන්න මේ පඳුරු ටික ගොඩනගෙන වහින්න කලින් අපි උඩමළුන් දක්වා කරුණා කරමු. වගේ සිරිපා වන්දනාවයි අවාරේ සිරිපා වන්දනාවයි අවශ්‍ය වෙන විදිහට ඉන්න සමාජයෙන් වාරයක් වෙනවා. ඒවා දෙවියන්ගේ පිළිදෙන ආකාරයෙන් ගොඩේ කටයුතු කරනවා. එහෙනම් අපි කරුණා කරමු ඉහළට. මෙතන ඉඳලා වෙලක් තියෙන අපිට කරුණා කරන්න. ඒක ඩියුටි. එලයි යකා හැඬු වෙල්ලයි ඇලිගොඩ කන්දයි තුනටම සමාන්තර වෙන්න වගේ දැන් අපි උඩට ඇවිල්ලා තින්නේ සිරිපා කන්දේ. මේ තියෙන්නේ මේ කඳුපන්දි තුන පර්වත තුන. ඊට බලන්න මේ සිරිපා මාර්ගයේ අඩිපෙළවල් එලේ ඇවිල්ලා මාල් පිපිලා මේ තමයි අවාරේ හැඩ. මේවා බලන්න තමයි අපි ආවේ ගහකට කොළකට කිසිම හානියක් නොකර. අපි එනවා ඉහළට කරුණා කරමු ඉදිකටු පාන මහගිරිදඹේ උඩමළුව. ගෙත්තම් පානට මුනි රජ වැඩලා එළුසන් දිවිසන් ආසන කරලා ඉදිකටු නූලු සුරත දරාලා ගෙත්තම් කිරුවේ මළුව බලාලා. අපි දැන් ඉන්නේ ගෙත්තම් පාන. මේ ගෙත්තම් පාන සිරිපා කරුණාවේදී තව සුවිශේෂී ස්ථානයක්. කෝඩු කරුණා කරනකොට එහෙම නැත්නම් අලුතෙන්ම කෙනෙක් කරුණා කරනකොට සිරිපාදේ මෙන්න මේ ගෙත්තම් චාරිත්‍රය කරනවා. ඉදි කට්ටක් නූලක් අරගෙන මෙතන වැඩි හිටියෙක් එහෙම නැත්නම් නඩේ ගුරා ඒ දරුවා හෝ ඒ කෝඩුකාරයව ගෙත්තම් කරලා මේ නූල ඇදගෙන කෝඩුකාරයවත් ඉහළට කරුණා කරනවා. ඔන්න ඔය සිරිත විවිධ ජනප්‍රවාද තියෙනවා. එක ජනප්‍රවාදයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ සිරිපා මළුවට වැඩම කරන අවස්ථාවේ මේ ස්ථානයේ සිවුර ගෙත්තම් කළා කියලා. කොහොම නමුත් දැනටත් මෙන්න මේ විදිහට ගෙත්තම් කරලා මේ ගෙත්තම් කරපු නූල් මේ වසර ගානේ ඉවත් කරනවා. මෙන්න මේ විදිහට මෙන්න මේ චාරිත්‍රය ඉටු වෙනවා. ඉතින් මේ සිරිපා ගමනේ වෙහෙස මහන්සිය නොදැරෙන්න යම්කිසි හේතුවක් වෙන්න ඇති මෙන්න මේ වගේ දේවල්. මම කලින් මගේ වීඩියෝ එකක් කියලා ඇති ධර්ම රාජගලේ පඩි ගණන් කරන එක සම්බන්ධව. කොහොම නමුත් අපි දැන් ඉන්නේ ගෙත්තම් පානේ. අපි දැන් ඉහළට කරුණා කරමු මේ අවාරේ සිරිපා කරුණාව. බුද්ධං සරණේ මදාය නදියා